බෝධාසනක් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද මේ කූඹියෝ මෙරු බවට පත් වෙලා උන්ගේ ජීවිතය අවසන් කරන්න කියලා. මම ඉන්නේ විල්පත්තුවේ ඒරියාවකට අයිති විල්පත්තු කියන දන්නවා කට්ටිය ජාතික වනෝද්‍යානයක් තියෙනවා. ඒ වනෝද්‍යානයේ බටේර මයිනේ. ඉතින් මේ තියෙන්නේ මුහුදු සීමාව. මට පේන්නේ නැති. ඉතින් බලමු අපි කොහොමද මේ මෙරුව වටපත් වෙන කූඹියෝ කඩියෝ වියෝ ජීවිත කතාව. දැන් මේ ඉන්නේ වගේ පොඩි පිරිසක්. වාට පේන්නේ නැති. මෙතන තියෙනවා මේ වේයන්ගේ ගුලක්. ඉතින් වැස්සාවට පස්සේ ඒ කට්ටියට ගොඩක් කල් ඉන්න බෑ. පොළොවේ යට කට්ටියගේ ජනපද හදාගෙන ඉන්නවා. ඒ ජනපද හදාගෙන ඉඳලා ඒ කට්ටියගේ ජීවිතේ අවුරුද්දක් වගේ කාලයක් තුලින් මේ කට්ටිය අවසන් කරන්න තමයි යන්නේ. දැන් මේ තියෙන වේගුලක් වලට පේන්නේ නැති. ඒ වගේම වලට මෙතන පේන්නේ නැති මේ ඉන්න අමුතුම වර්ගයේ සත්තු. මේ කඩි විශේෂයක් මේ ඉන්නේ. මේ කඩිය තරම විස නැහැ. ඒ කට්ටිය ඉන්නවා. ඒ කට්ටියගෙත් මේ ජීවිත කතාවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ කඩියෙක්ව අල්ලලා උගේ දුක කඩියෙක් උගේ ඉවරන කඩියෙක් අල්ලගෙන කන විදිය මේ වේගුලකින් මෙරුව බාට පත් වෙච්ච කට්ටිය පියාඹල යනවා. මේ මෙරුව අපි කියනවා මෙරුවන්ගේ අවසානය කියලා. ඔයාලට පේනවා ඉතින් මෙතන මෙරුව ගොඩාක් කීරනවා මේ වෙන්නේ මේ ප්‍රදේශේ. බලමු අපි මේ මෙරුවන්ගේ කතන්දරය කොහොමද කියලා. ඔයාලට පේනවා මෙතන විශාල තියෙනවා මෙරුගුලක්. ඒ කියන්නේ අර අපි ඔයාලට පෙන්නපු වේයෝ කඩියෝ මේ ඉන්නේ උන් තමයි. ඔයාලට පේනවා මේ ඉන්න කට්ටිය. මේ යන්නේ කඩියෝ තමයි මේ යන්නේ. ඉතින් මේ කඩ විශේෂය එකට්ටියගේ ජීවිත කතාව නිම කරනවා මෙන්න මේ විදිහට මෙරුවේ බවට පත් වෙලා. මේ ඉන්නේ මෙරුවේ කියලා පින්වැටලා ඉන්න කෙනෙක්. ඔයාලට පේන්නේ නැති. ඉතින් ඒ වගේ විශාල ගුලක් වලට බලන්න පුළුවන් මේ තියෙන ඒ වගේ ගුලක්. ඒ රතු පාට ඉන්න කඩ විශේෂය මෙරුවේ බවට පත් වෙලා මේ කට්ටියගේ ජීවිතේ අවසන් ගමන ඉතාම සතුටින් යන ආකාරය උන් පියාට ලැබිලා පියඹලා යනවා බයිනවා නේද ඔබට. ඉතින් අපි කියනවා මෙරුවගේ අවසානය කියලා ජීවිතේ. ඉතින් ඒ වගේ දසදහස් ගණනක් මෙරුව ඔබට පේන මේ ප්‍රදේශයේ මේ ඉන්නවා. ඉතින් මේ මෙරුවන්ගේ පියඹෑම සමග ඉගිලි සතුරේ යාම සමග ඒක තවත් සතුගේ ආහාරයක් බවට පත් වෙනවා. ඔබට පේනවා මේ කපුටෝ ඉතාම පැන මේ කනවා මෙරුව. ඔබට පේන්නේ නැති. ඉතින් මෙරුව මෙන්න මේ වගේ ගුල් වලින් පියඹලා යනවා. උන්ගේ ජීවිතය අවසන් කරනවා මෙන්න මේ කාලේ. ඔයාලට පේනවා ඉතින් රොද බැඳගෙන රොදු පිටින් මේ මෙරුව එනවා ඇතුළට. මේ ගුල් වලින් එළියට එන ආකාරය. උන් අර රොතු පිටින් තමයි ඉන්නේ මේ පේනවා ඇති ඔබට. රොතු පිටින් මෙන්න මේ තාලට මේ ගුල් වලින් පියඹලා මේ ඊටාම පියඹන්න නැතුව සීරුවෙන් එනවා. ඔබට පේනවා ඇති මේ ගුලේ හොඳට බලන්න. මේ ගුල දිහා උන් සීරුවෙන් ඉන්නේ. කටු ටික අකුලගෙන ඉන්නේ. ඒ ඇවිල්ලා මේ ගුල් දෙකක් තියෙනවා මෙතන ඔබට පේනවා ඇති. තව ගුල් තුනක් තියෙනවා. මේ තියෙන අනිත් ගුල. මේ තියෙන විශාලතම ගුල තමයි මෙතන ඔබට මේ පේදිස් වෙන්නේ. පේනව නේද? දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ඉන්නවා. මෙතන තව ගුල් දෙකක් ඔබට පේනවා ඇති. මේ තියෙන මේ ගුල් දෙක බලන්න කොපමණ ප්‍රමාණයක් අනන්ත ප්‍රමාණයක් මෙරුව යනවා. මේ තියෙන ගුල් වලින් උන් සීරුවට එන ආකාරය. ඉතින් මෙරුව වෙන්නේ මේ කළු පාට කඩි. ඒ උන්ගේ ජීවිතය අවසන් වෙනකොට ඒ කළු පාට කඩිය මේ විදිහට ගුල වලින් මෙරුව බවට පත් වෙලා එනවා. ඔබට පේනවා මේ තියෙන්නේ ඒ ගුල විශාලතම ගුල තමයි මේ ප්‍රදේශෙන්නේ. ඉතින් ඒ කට්ටිය සීරුවෙන් ඇවිල්ලා දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මේ විදිහට මෙරුව පියඹලා සැරිසරනවා. පොඩි වෙලාවක් තමයි ජීවිතේ තියෙන්නේ. ඊට පස්සේ බිමට වැටිලා කඩාගෙන ඉන්නවා. බලන්න පුදුම ලෝකයක් මේක. ඒ මෙරුවම ඒ පරිණත වූ අනිත් කූඹිගේ ආහාරයක් බවට පත් වෙනවා. ඔබ බලන්න මේ දිගින්නේ ඒ උන්ගේ වැඩි ටික තමයි මේ ඉවරලා ඉන්නේ. මේ ජීවිතය අවසానයි. හැබැයි ඒකගේ සොෆ්ට් මුඩු ශරීරයක් බවට පත් වෙනවා. ඒක අරගෙන අර තරුණ කූඹියෝ ආහාරයක් බවට පත් කරගන්නවා. පේනව නේද ඔබට?
සතුන්ට අමතරව ඔවුන් මේක ආහාරයක් බවට පත් කරගන්නවා, කනවා, කෑමක් බවට පත් කරගන්නවා. ඔබට පේනවා ඇති වගේ විශාල දල කඩියක් මේ ගමන් කරන්නේ. මෙන්න මේ ප්‍රදේශයේ ඔබට පේනවා ඇති අර පරණද වූ වැඩිහිටි වූ මෙරුවාගේ පිහාටු ගැලිච්ච මෙරුවා මැරිච්ච මෙරුවා ඇදගෙන යනවා. ඔබට පේනවා ඇති. ඉතින් අපි ජනවහර තියෙනවා මෙරුවා වගේ තමයි කියලා පිහාටු වෙනවා කියලා. ඉතින් සිටි කාලයක් ඌ හිතනවා ඌ රජු වුණා කියලා. පේනව නේද? ඉතින් අපට සබාදාම නම් කිසි පණිවිඩයක් නම් කිසි පාඩමක් අපට කියලා දෙනවා මේ කතන්දරේ. ඉතින් අපිට කොච්චර තිබුණත් අපි කොච්චර ඉහළට ගියත් අපි ගෝයන් ගහක් වගේ පල්ලෙහාට බර වෙන්නට ඕනේ. අපි ගාගෙන දුම්මගෙන උඩ ගියොත් මොකද වෙන්නේ? අපිත් මෙන්න මේ වගේ තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඉතින් සබාදාමේ නිහඬ පණිවිඩයක් දෙනවා කියලා මට හිතෙන්නේ. මම කල්පනා කරන්නේ. ඉතින් දරුවනේ වැඩිහිටියනේ මේක පොඩ්ඩක් ආදර්ශයට ගන්න කියලා මම ඔබට මේ උදෑසන ඉල්ලා සිටිනවා. ඉතින් ඔබට තවත් හරබර කතාවකින් සතුන්ගේ කතාවකින් අපේ ජීවිතේ පාඩමක් කියලා දෙන එකකින් කතාවකින් මම නැවතව හම්බ වෙන්නම්. ඉතින් මේරුවා කියන එක තමයි මෙරුවා මෝරලා ඉවරයි. කියන අර්ථය තමයි මෙරුවා කියලා එකේ තියෙන්නේ. මෙරුවා ඉතින් අපි මෝරලා වයසට යනවා. ඉතින් අපි වයසට යනකොට ලෝක ස්වභාවය අනුව අපි මේ ස්වභාවය තේරුම් අරගෙන නිහතමානීව ජීවත් වෙන්නට ඕන ධර්මානුකූලව. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි.